අද මම හදන්න යන්නේ චීස් එක. ක්‍රීම් චීස් එකක්. ඉතින් ගෙදර තියෙන දේවල් වලින් තමයි මම ඒක හදන්නේ. ඉතින් මම ගත්ත ෆ්‍රෙෂ් මිල්ක් ටිකක්, ඒ වගේම දහි බිඳු කීපයක් තමයි ඕන වෙන්නේ. කිරියක ඉස්සෙල්ලාම ලිපේ තියලා හොඳට රත් වෙන්න තියන්න. රත් වෙනකොට ඒකට දහි බිඳු ටිකක් හෝ විනාකිරි මේ සැහැන් දෙකක් එකතු කරගන්න. ඊට පස්සේ කිරි වතුරයි වෙන් වෙනවා. කිරි කැටි ගහීගෙන එනවා. මේ වෙලාවේදී ලිපේ ගින්දර අඩු කරලා මේක අපි පෙරා ගන්නවා. පෙරාගත්තට පස්සේ ඉතින් මේක වතුරට අල්ලලා මම මේම හොද ගන්නවා. මොකද මේකේ දෙහි රහ තියෙන නිසා විනාකිරි එහෙම දැම්මොත් විනාකිරි රහස තියෙනවා. ඊට පස්සේ හොඳට මිරිකලා මේකේ වතුර අයින් කර ගන්න ඕන. රෙදි කෑල්ලකට දාගන්න පුළුවන් නම් හොඳයි. ඊට පස්සේ මම මේකට ලුණු ටිකක් සහ ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් එකතු කරලා නැවත බ්ලෙන්ඩ් කර ගන්නවා. බීටර් එකකින් ගහ ගන්නත් පුළුවන්. ඊට පස්සේ ලුණු දැන් මේ මම ලුණු රසට කැමති නිසා පැණි රහට ඕන සීනි ටිකක් එකතු කරගන්න. ඉතින් මේ තියෙන අපි හදාගත්ත ක්‍රීම් චීස් එක. ඉතින් මේක හරි රසයි. ඒ වගේම පිරිසිදුයි. හරි ඉක්මනින් හදා ගන්නත් පුළුවන්. ඉතින් ඕගොල්ලොනුත් මේ වගේ ක්‍රීම් චීස් එකක් හදලා බලන්න කොහොමද රස කියලා.